පිටින් එන කොල්ලන්ගේ කෙල්ලන්ගේ විනය හදන්න උන්ට මොකද තියෙන අයිතිය? අම්මට තාත්තට ප්‍රශ්නයක් නැත්තම් ඌ අවුරුදු 20 21 පැනපු එකෙක් නම් උගේ විනය ගැන ලෙක්චරර්ස්ලාට අවුලක් නැත්තම් කොහෙවත් ඉන්න උන්ට මොකටද මේ මෙතන පුකේම අවුලක් ගට් එක හදන්න කියලා ආච්චිය රෙද්දනේ ඔයි. නිකම් මේ උන්ට ආදල් ගන්න අර පව්පන් අර ගම්වල ඉන්න පොඩි උන්ව යූස් කරනවා. ඒ කියන්නේ දැන් මේ කොළඹ ඉඳන් කැම්පස් එකට යනුම් කොහොම හරි ගේමක් ගහගෙන ඕකේ සර්වයිව් වෙනවා. හරිද? අර හද්ද ඩොටේ පිරිසර ගම්වලින් මෙහෙ එනුන්ට ඕක තේරෙන්නේ නැහනේ බං පවුනේ බං. රයිට්? උන් මේ සමාජෙට හුරු වෙලත් නෑ. ඇවිල්ලා බෝඩින් හොයාගෙන අම්මා තාත්තා කුලී වැඩ කරලා මෙහෙට බෝඩින් ෆීස් දෙවලා අම්මලා තාත්තලා කන්නේ බොන්නේ නැතුව සල්ලි එකතු කරලා මුංග කැම්පස් එකවල මාර ගේමක් ගහන්න කවදා හරි මගේ ළමයා හොඳ තැනකට වෙලා එළියට එයි කියලා කල්පනා කර කර ඉඳලා ජීවිත කාලෙම ඉස්කෝලේ යන කාලෙත් අම්මා තාත්තා බඩගින්න හංගගෙන කෑම ටික ළමයාට දීලා එච්චර දේවල් කරලා ඒ ළමයාව කැම්පස් එවන්නේ එක එකාට ආතල් දෙන්න නෙමෙයි. එක එකාට කලිසම කරලා දුන්න පෙන්නන්න නෙමෙයිනේ. පස්ස පෙන්නන්න නෙමෙයි. කාලකන්ණි බං. කාලකන්ණි. මුලින්ම තේරුම් ගන්න ඕනේ තමන් කරන වැඩේ මොකද්ද කියලා. උඹලා මගේ ලයිව් එකට එන්නේ ලයිව් එක බලන්න. right? මම කොත්තු කඩේකට එන්නේ කොත්තුවක් ගන්න. මම හાર્ඩ්වෙයාර් එකට එන්නේ මොනාරි හાર્ඩ්වෙයාර් එකකින් ගන්න දෙන බඩු ගන්න. මම හાર્ඩ්වෙයාර් එකකින් හරියන්නේ නැහැ නේ කොත්තු ගන්න. ඒ වගේ උන් කැම්පස් යන්න ඕනේ කියලා ගන්න. කැම්පස් යන්න ඕනේ නේ ආතල් ගන්න කලිසම් ගලවලා බලන්න කොල්ලන්ගේ රැක් කරලා නාති කරෙද්ද?